තැන් මගේ තවත් ලස්සන දවසකට ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් පුරුදු විදිහටම චූටි මැණිකව හොයකුවන් එකට ගිහින් දාලා මම ආපු ගමන් හොඳට නාගත්තා. ඩැඩත් පොඩි වැඩකට එළියට ගිහින් ඉන්නේ. ඉතින් අද දවස ගෙවෙන්නේ චූටි මැණිකයි ඩැඩයි එනකන් තනියම. පහලට යන්න කලින් මං දැන් මේ ලෑස්ති වෙන්නේ චූටි මැණිකගේ ඩයිපර්ස් ටික ආයෙම රීෆිල් කරගන්න. තාම අපි එයාට පොටි ට්‍රේනින් කරලා නැති නිසා පැම්පර්ස් සෑහෙන ප්‍රමාණයක් යනවා. අපිට ඉස්කෝලෙන් නම් කිව්වේ එයාලට අවුරුදු 2.5 පහු වෙන්න කලින් ඒ දේවල් එයාලට පුරුදු කරනවා කියලා. ඉතින් මං දැන් ගෙදරත් චුට්ට එයාට ඒ දේවල් පුරුදු කරන ගමන් ඉන්නේ. හැබැයි තාම එයාට ගොඩක් ලොකුවට තේරෙන්නේ නෑ තනියම ඒ දේවල් කරගන්න. ඉතින් ඔය විදිහට එයාගේ ඩයිපර් චේන්ජින් ටේබල් එකට ඩයිපර්ස් ටික දාගෙන දැන් මම මේ පහලට යනවා. අද හොඳට අවුව තියෙන නිසා මං දැන් මේ ලෑස්ති වෙන්නේ රෙදි ටික වොෂින් මැෂින් එකට දාගෙන සෝද ගන්න. එතකොට මට පුළුවන් අද දවසේම මේ ටික වේල ගන්නත්. මම දැන් මේ ලෑස්ති වෙන්නේ මගේ වතුර එක පුරව ගන්න. මේක මට මේ පාර මගේ බර්ත්ඩේ එකට ඩැඩාගෙන් තමයි හම්බ වුනේ. ඒකට වතුර ගොඩාක් එකවර පුරවලා මට දවසම බොන්න තියාගන්න පුළුවන්. මෙහෙම ලස්සනට තියෙන එකක වතුර පුරවලා තියාගත්තාම නිතරම බොන්න මතක් වෙනවනේ. ඉතින් ඒ නිසා මේ සමර් එකේ මේක ගොඩාක් වටිනවා. ඒකට මං වතුර එකත් ෆිල් කරගෙන දැන් මේ ලෑස්ති වෙන්නේ පොඩ්ඩක් එළියට බහින්න. මොකද අද හොඳට අවුව තියෙන හරිම ලස්සන දවසක්නේ. ගේට බබත් එළියේ ඉන්න නිසා මං දැන් මේ මගේ පැල ටික බලන්න තමයි ඇවිල්ලා ඉන්නේ. එහා පැත්තේ ආච්චි සීයයි මෙතන පැල හදන්න තවානක් වගේ හදලා ගිහින් තිබුණා. ඔන්න එයාලත් අද ඇවිල්ලා ඒකේ පැල හිටවනවා. මොනවද දන්නේ එයාලා මේ පාර නම් හදන්නේ. කලින් පාර නම් අපි මෙහෙට එද්දි හදලා තිබුණේ නිවිතිය. උදේට කාලා ගේට බබාවත් ඇතුළට දැම්මා. මොකද ගේට එක්ක මේ විදිහට මල් වලට වතුර දාන්න බෑ. එයා මේ වතුරට සෙල්ලම් කරන්න එනවා. ඉතින් මල් වලට වතුරක් දාලා ඉවර වෙලා මම ආවා සුපර් මාකට් එකට. පොඩි බඩු වගේක් තිබ්බ අරගෙන යන්න. ඉතින් ඒ ටිකත් අරගෙන ඔන්න දැන් මං ගෙදර යන ගමන් ඉන්නේ. ගෙදර ඇවිල්ලා දැන් ඒ ගෙනාපු බඩු ටික අස් කරගන්න තමයි මම හදන්නේ. අද උදේ ඉඳලා මට මිග්‍රේන් හැදිලා මාරම අමාරුවෙන් මේ ඉන්නේ. ඒත් ඉතින් ගෙදර වැඩ ටික ඉවර කරන්න ඕනේනේ. ඒ නිසා සුපර් මාකට් එකට ගිහින් චූටි මැණිකට පොඩි බඩු වගේක් අරගෙන ආවා. දැන් මේ ඒ ටික අස් කරන ගමන් ඉන්නේ. චූටි මැණික මේ දවස්වල අන්නාසි කන්න හරිම ආසයි. ඉතින් දවසකට ඔය වගේ එකක්ම කනවා. මම ඔක්කොම අස් කරලා දැන් මේ යන ගමන් ඉන්නේ චූටි මැණිකව ගන්න. අද පුදුම තරම් හුළඟ තියෙන අවුවක් තියෙන හරි ලස්සන දවසක්. මමාට අප්පා බබා කන්න? thank you. කොච්චු? මම. කුච්චු. අපේ චූටි මැණික ඩේකයා ගියාට පස්සේ කොහේ හරි ගිහින් ආව ගමන් මෙතන ගෙන් කන්න එකේම ඉඳගෙන
එයාගේ ෂූස් මේ විදිහට ගලවලා එයාගේ රැක් එකෙන් තියෙනවා. දැන් චූටි වැඩ එයා තනියෙන් කරන්නත් පුරුදු වෙලා ඉන්නේ. ඉතින් හොයිකුවෙන් දැම්මහම ඒව තමා තියෙන වාසි. එයා චූටි වුණාට එයාගේ වැඩ චූටි දේවල් දැන් තනියම කරගන්න දන්නවා. ඉතින් චූටිවට හිටිය මේ චූටි පැටියා දැන් එයාගේ වැඩත් තනියෙන් කරගන්නවා කියලා මතක් වෙද්දී හරිම සතුටුයි. ඒ වගේම චූටි දුකකුත් තියෙනවා. ඩැඩා එද්දී අපිට පොඩි කෑමක් අරගෙන ආවා මැක් එකෙන්. ඉතින් දැන් අපි 3 දෙනාම ඒක කන්න තමයි හදන්නේ. අද මමාට ටිකක් සනීප නැති නිසා ඩැඩයි චූටි මැනිකයි තමයි රෑට කෑම හදන්නේ. ඔන්න ඉතින් දෙන්න එකතු වෙලා රෑ කෑම හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඩැඩා කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත් මට මොනවා හරි අමාරුවක් තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම මට උදව් කරනවා. ඉතින් සමහර දවස්වලට චූටි මැනිකගේ වැඩවලට මං එහෙම සින්ක් එකේ බඩු එහෙම දාලා ගියාම එයා අනිවාර්යයෙන්ම ඒ ටික සෝදලා කිචන් එකත් ලස්සනට අස් කරලා තමයි තියන්නේ. ඉතින් එයාට මොන වැඩේ තිබුණත් කොච්චර මහන්සි වෙලා ආවත් මගේ වැඩවලට පොඩිම හරි හෙල්ප් එකක් දෙනවා. ඒක තමයි මං හිතන්නේ ගොඩක්ම වටින්නේ. ලයිෆ් පාර්ට්නර් කෙනෙක් කියන්නේ තමන්ගේ ජීවිතේ අමාරු දේවල් ඒ වගේම සතුටු හිතෙන දේවල් හැම දෙයකටම මූණ දෙන්න ශක්තිය ඒ වගේම උදව් කරන කෙනාට. ඉතින් ඒ අතින් බලද්දී ඒ වගේ පිරිමි කෙනෙක් හම්බ වෙන හැම ගෑනු කෙනෙක්ම ගොඩාක් වාසනාවන්තයි. ඔන්න ඉතින් ඩැඩාගේ මාළු දෙකම දැන් හැදෙන ගමන් තමයි තියෙන්නේ. දැන් නම් රෑ වෙලා මං මේ වොෂ් එකකුත් අරගෙන මගේ ස්කින් කෙයාර් රූටින් එක පටන් ගන්න තමයි හදන්නේ. මම හොඳට මූණ ඩබල් ක්ලෙන්ස් කරලා දැන් මේ සෝදගෙන මූණ හොඳට ඉක්මනින්ම ස්ක්‍රබ් කරගත්තා. මොකද බ්ලැක් හෙඩ්ස් වගේක් තිබුණා ඇවිල්ලා මං දැන් මේ ඒ ටික රිමූව් කරගන්න ගමන් තමයි ඉන්නේ. මේ විදිහට සතියට එකපාරක්වත් මූණ හොඳට ස්ක්‍රබ් කරලා අපේ මේ බ්ලැක් හෙඩ්ස් අයින් කරගන්න ඕනේ. නැත්නම් මේවා ගොඩාක් එන්න බලනවා නහය දෙපැත්තේ. එතකොට නිකටේ ওই වගේ තැන්වල තමයි ගොඩක් බ්ලැක් හෙඩ්ස් එන්නේ. දැන් බ්ලැක් හෙඩ්ස් රිමූව් කරපු නිසා නහය හොඳටම රතු වෙලා තියෙන්නේ. දැන් මම මේ මගේ ටෝන එක තමයි ඇප්ලයි කරගන්නේ. මේ ටෝන එක මම දැන් අවුරුදු ගානක ඉඳන් පාවිච්චි කරන එකක්. ඒක නම් මගේ ස්කින් එකට මාරම හොඳ ටෝන එකක්. මං කලින් කියලා තියෙනවා වගේ මට තියෙන්නේ ගොඩාක් සෙන්සිටිව් ස්කින් එකක්. ඉතින් මෙහි ප්‍රොඩක්ට් හැම එකක්ම වගේ මට ඇප්ලයි කරන්නත් බෑ. ඉතින් මං හැම ප්‍රොඩක්ට් එකක්ම ඇප්ලයි කරන්න කලින් මේ විදිහට මගේ ඇලෝ ජෙල් එක ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ තමයි මම මගේ අනික් ප්‍රොඩක්ට් දෙක මගේ මූණට මේ විදිහට පාවිච්චි කරන්නේ. දැන් මම මේ මගේ අයි සෙරම් එක තමයි පාවිච්චි කරන්නේ. මේකත් දැන් මං අවුරුදු 2-3ක ඉඳන්ම පාවිච්චි කරන එකක්. ඒකත් හරිම හොඳයි. ඉතින් මේ විදිහට මගේ අයි ක්‍රීම් එකත් කාලා ඉවර වෙලා මම දැන් මගේ ෆේවරිට්ම සීරම් එක ඇප්ලයි කරගන්න තමයි හදන්නේ. මේ සෙන්ටලා බ්‍රෑන්ඩ් එකේ මේ සීරම් එක මාරම හොඳයි. මම ඉස්සර මේක උදේට විතරයි පාවිච්චි කරේ. හැබැයි දැන් නම් මම මේ සීරම් එක රෑටත් පාවිච්චි කරනවා. ස්කින් එක මාරම විදිහට බ්‍රයිට්නින් එකක් එනවා මේ සීරම් එකට. ඒ නිසා මම ඒක දැන් රෑටත් ඇප්ලයි කරන්න පටන් අරන් ඉන්නේ. මගේ සෙන්සිටිව් ස්කින් එකක් වෙලත් මේ සීරම් එක මට මාරම හොඳට ගැලපෙනවා. වොෂ් එකක් එහෙම අරගෙන දැන් මම මේ ලෑස්ති වෙන්නේ පහන තියන්න. ඉතින් මං ගොඩක් වෙලාවට පහන තියන්නේ හවස් වරුවට. දැන් මෙතන පහන පත්තු කරන එක ටිකක් භයානකයි. මොකද චූටි මැනික හැම වෙලේම අදිනවනේ. ඉතින් මං මේ විදිහට පහන පත්තු කරලා එයාව ලිවිං රූම් එකට හරි උඩට හරි එක්කන් යනවා. ලිවිං රූම් එකේ ඉන්නවා නම් එතන දොර වහලා තමයි තියන්නේ. නැත්නම් මේ පහන ඇද්දොත් එහෙම යාගේ ඇඟට වැටෙනවනේ. ඒ නිසා මම හිතාගෙන ඉන්නේ මෙතනට පහන වෙනුවට තියන්න වෙන මොනා හරි දෙයක් අරගන්න.
දැන් මේ ඩැඩා එනකල් අපි දෙන්නම එකතු වෙලා ගේ අස් කරගෙන තමයි හදන්නේ. මං මේ විදිහට ගේ අස් කරන්න කොස්ස අරගෙන ආවොත් එයාට වැකියුම් එක ඕනේ. ඉතින් මං එයාට වැකියුම් එක මෙහෙම චූටි විදිහට හදලා දීලා මම කොස්සෙන් ඉතින් අතු ගන්නවා. එයාත් මට සෑහෙන්න උදව් කරනවා. ওই විදිහට වැකියුම් එකෙන් මේ මම එකතු කරන කුණු ටික එයා මට ඇදලා දෙනවා. ඉතින් දැන් එයා වැකියුම් කරන කල් මම මේ අපේ සෝෆා එක අස් කර ගන්න ගමන් තමයි ඉන්නේ. ගේටටත් රෑට කන්න දීලා එළියට දැම්මා. ගේට එළියට වෙලා හිටියොත් ගේ ඇතුළට එන්න අඬනවා. ගේ ඇතුළේ හිටියොත් එළියට යන්න අඬනවා. එයාටත් අපි ඉන්න තැනකම තමයි ඉන්න ඕනේ. ඉතින් ඔන්න චූටි මැණිකවත් තියාගෙන මම ගේ අස් කරගෙන ඉවරයි. එහෙනම් ආයෙම වීඩියෝ එකකින් එනකල් පරිස්සමෙන් ඉන්න.